කුඩා දරුවන්ට දත් මදින්න පුරුදු වන වයසේදී ඔවුන්ට දත් බුරුසුවක් ලබා දීලා එම ක්‍රියාව සඳහා පෙළඹවීමක් සහ උනන්දු කරවීමක් සිදු කළ යුතුයි. නමුත් සමහර බාරකරුවන් මෙම ක්‍රියාවලිය සම්පූර්ණව දරුවට පවරලා දත් බෙහෙත් එහෙම නැත්නම් ටූත් පේස්ට් එක බුරුසුවට දාලා දරුවට ඕන විදියට විතරක් මේක කරගන්න දීලා ඊට පස්සේ කට සෝදලා දානවා. මේක වැරදි ක්‍රියාවක්. සිදුවිය යුත්තේ දරුවාට තමන් විසින්ම දත් මදින ක්‍රියාවලියට හුරු වෙන්න දෙනවා වගේම බාරකරුවන් ඒ කියන්නේ දෙමාපියන් විසින් මේ දරුවාගේ දත් නැවත වතාවක් පිරිසිදු කිරීමට මැදිහත් විය යුතුයි. මොකද දරුවාට 100% හැකියාවක් නැහැ නිවැරදිව ඔහු පුරුදු වෙන අවධියේදී තමන්ගේ දත් පිරිසිදු කරගන්න. දෙමාපියන් විසින් එම දත් නැවත පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. නමුත් දරුවාට තනිවම පුහුණු වීමට අවස්ථාවක් දෙන්න ඕන. සම්පූර්ණයෙන්ම දෙමාපියන් විසින් කරාම ඔහු කවදාවත් පුහුණුව ලබා ගන්නේ නැහැ. ඒ නිසා කල යුත්තේ මේ අතරමැදි කාලය. ඒ කියන්නේ දරුවා විසින් දත් මදින්න පුරුදු වෙන කාලයේදී දරුවාට දත් මදින්න කලින් දීලා කට සෝදවල ඉවර වෙලා දෙමාපියන් මැදිහත් වෙලා නැත්නම් බාරකරුවන් මැදිහත් වෙලා නැවත වතාවක් නිවැරදිව දත් ටික දරුවාගේ පිරිසිදු කරලා දෙන්න. ඊට පස්සේ ඔහු වයසින් වැඩෙනකොට ඔහුට හැකියාව ලැබෙවි තමන්ගේ දත් නිවැරදිව පිරිසිදු කර ගැනීමට තමන් විසින්ම. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.